අයිබෝවන් ලංකා නිවසේ දවසේ පුවත් සමකින් අදත් ඔබ හමුවෙන මම රසිකා හෙන්නායක. රටම එකට ජාතික මෙහෙයුමේ උතුරු පළාත් වැඩසටහන ජනවාරි 16 වනදා පස්වරුවේ යාපනයේ තාක්ෂණ විද්‍යාලය ක්‍රීඩා පිටියේදී ජනාධිපති අනුකුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතයි. එහිදී විෂ මද්‍රව්‍ය උදුර මුළුල්ලු පුරා දැමීමේ අවශ්‍යතාවය පිළිබඳ එම පළාතේ ජනතාව දැනුවත් කෙරෙනු ඇති. රටම එකට ජාතික මෙහෙයුමේ සමාරම්භක වැඩසටහන 2025 ඔක්තෝබර් 30 කොළඹ සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණයේදී පැවැත්වුණු අතර එහි දකුණු පළාත් වැඩසටහන 2025 නොවැම්බර් 20 දා තංගල්ලදී පවත්වන ලදී. පත්වීම් කිහිපයකට උසස් නිලතල පිළිබඳ කාරක සභාවේ අනුමැතිය. නව තානාපතිවරුන් තිදෙනෙකු සහ නව මහා කොමසාරිස්වරයෙකුගේ පත්වීම සඳහා වන නාම යෝජනා පාර්ලිමේන්තුවේදී උසස් නිලතල පිළිබඳ කාරක සභාව විසින් අනුමත කර තිබේ. එමෙන්ම අමාත්‍යාංශ ලේකම්වරුන්ගේ පත්වීමකටද එම කාරක සභාවේ අනුමැතිය හිමිව තිබේ. එම කාරක සභාව පසුගියදා අග්‍රාමාත්‍ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී පැවැත් වූ අවස්ථාවේදී ජනවාරි 21 සිට ආරම්භ වන පාසල් අධ්‍යාපන කටයුතු සිදුවන ආකාරය සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නිවේදනයක් නිකුත් කර තිබේ. ඒ අනුව පළමු වන ශ්‍රේණියට ක්‍රියාත්මක කිරීමට යෝජිත බව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වලට අදාළ විෂය මාලාවේ විවිධ අධ්‍යයන කටයුතු එම මාස 29 වනදා ආරම්භ වෙනු ඇති. වැටුප් හා විශ්‍රාම වැටුප් කොමිසම් සභාව පිහිටුවීම කඩිනම් කරයි. මෙවර අයවැය මගින් යෝජිත වැටුප් හා විශ්‍රාම වැටුප් කොමිසම් සභාව පිහිටුවීමේ කටයුතු කඩිනම් කරන බව රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය මහාචාර්ය නන්දන අබේරත්න පවසයි. අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ රාජ්‍ය සේවක වෘත්තීය සමිති කීපයක් සමග ඊයේ අමාත්‍යාංශයේ සිදු කළ ලද සාකච්ඡාවකදී වැටුප් හා විශ්‍රාම වැටුප් ප්‍රතිපත්ති තිරසාර ආකාරයට කළමනාකරණය කිරීම වත්මන් රජයේ ප්‍රමුඛ වගකීමක් බවද ඔහු මෙහිදී පැවසීය. බලංගොඩ කස්සප හිමි ඇතුළු හිමිවරුන් සිව්නමක් රිමාන්ඩ්. ත්‍රිකුණාමලය ප්‍රදේශයේ බුදු පිළිමයක් සමග සිද්ධියකට අදාළව පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු ස්වාමීන් වහන්සේ සිව්නමක් සහ පුද්ගලයන් 5 දෙනෙකු රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. ත්‍රිකුණාමලය විහාරස්ථානයක තැන්පත් කර තිබූ බුද්ධ ප්‍රතිමාවක් ඉවත් කිරීමට උත්සාහ කිරීමත් සමග පසුගිය වසරේ නොවැම්බර් මාස 16 වෙනිදා එහි නොසන්තුෂ්ඨතාවයක් හටගෙන තිබුණේ. පිටාර ගලමින් තිබූ කලා ඔය පාලම මතින් බස් රථය ධාවනය කළ රියදුරු යලි රිමාන්ඩ්. අධික වැසි හේතුවෙන් රට පුරා ආපදා තත්ත්වයක් පැවති පසුබිමක පිටාර ගලමින් තිබූ කලා ඔය පාලම මතින් පොලිස් නිලධාරීන්ගේ අන්න නොතකා මහතිකන විනිසුරුවරයෙකු ඇතුළු මගීන් 68ක් රැගත් බස් රථයක් ධාවනය කළ මගීන් දෙදෙනෙකු මරණයට පත් කර තවත් මගීන් 66 දෙනෙකු ජීවිතේ අඳුරේ හිරීම සමගයෙන් එම පෞද්ගලික බස් රථයේ රියදුරා ජනවාරි මාස 21 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. සැකකරු අද අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී නොච්චියාගම මහේස්ත්‍රාත් පී.ආර්.ආයි. ජමිල් මහතා විසින් මෙම නියෝගය ලබා දී තිබේ. රාජ්‍ය සේවකයන්ගේ උත්සව අධිකාරම් ඉහළ දැමීමට අදාළ චක්‍රලේඛය නිකුත් කෙරේ. රාජ්‍යයේ නිලධාරීන්ට ලබා දෙන උත්සව අධිකාරම් මුදල ඉහළ දැමීමට අදාළ චක්‍රලේඛය රාජ්‍ය පරිපාලන පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය නිකුත් කර තිබේ. ඊයේ කැබිනට් තීරණ දැනුම් දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී අමාත්‍ය නලිත් ජයතිස්ස මහතා පැවසුවේ එම අධිකාරම් මුදල රුපියල් 15000 දක්වා වැඩි කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වූ බවයි. හිටපු ඇමති කෙහෙලිය ඇතුළු විත්තිකරුවන්ගේ නඩුවක් කල්යයි. මුදල් විශුද්ධිකරණයේ වැළැක්වීමේ පනත යටතේ හිටපු අමාත්‍ය කෙහෙලිය රඹුකැල ඔහුගේ පුත් රමිත් රඹුකැල දියණිය ඇතුළු විත්තිකරුවන් 4 දෙනෙකුට එරෙහිව ගොනු කර තිබූ නඩුව ජනවාරි මාස 29 වනදා යලි කැඳවන ලෙස කොළඹ මහතිකණිය නියම කළේය. එම නඩුව අද කොළඹ මහතිකණ විනිසුරු මොහොමඩ් මිහාල් මහතා ඉදිරියේ කැඳවනු ලැබීය. විමල්ගේ වරෙන්තුව ආපසු කැඳවීමට නියෝග. අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කර තිබූ හිටපු අමාත්‍ය විමල් විරවංශ මහතා සිය නීතිඥවරු මාර්ගයෙන් අධිකරණයට බාර වීමෙන් පසු එම වරෙන්තුව ආපසු කැඳවීමට කොළඹ මහතිකණිය නියම කළේය. රුපියල් මිලියන 75කට අධික වත්කම් අයිතා ලෙස උපයාගත් බවට චෝදනා කරමින් අල්ලස් කොමිසම විසින් හිටපු අමාත්‍ය විමල් විරවංශ මහතාට එරෙහිව ගොනු කර තිබූ නඩුවක් අද පෙරවරුවේ කැඳවූ අවස්ථාවේදී විත්තිකරු අධිකරණයේ පෙනී සිට නැත. ඒ අනුව විත්තිකරු අතර කොටගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ මහතිකණ විනිසුරු මොහොමඩ් මිහාල් මහතා වරෙන්තු නිකුත් කර තිබුණේ. ඉන්පසු විමල් විරවංශ මහතා සේ නීතිඥවරයා මාර්ගයෙන් අධිකරණයට ඉදිරිපත් වූ අතර ඉන් අනතුරුව වරෙන්තු ආපසු කැඳවීමට නියම කර තිබේ.
උලපනේ සහ ගම්පොළ අතර මාස දෙකක් එකම තැන සිර උදුම්රිය. දිට්ටුව සොලිකුණාටුව සමග ඇති වූ නායම් තත්ත්ව හේතුවෙන් මාස දෙකකට අධික කාලයක් උලපනේ සහ ගම්පොළ දුම්රිය ස්ථාන දෙක අතර එකම ස්ථානයක නතර කර ඇති දුම්රියක් සම්බන්ධයෙන් තොරතුරු වාර්තා වෙයි. පසුගිය නොවැම්බර් මාස 27 වනදා පසුරු 2:07ට අංක 11.53 ඉංචින දරන පාසල් දුම්රිය ලෙස ප්‍රසිද්ධ මෙම දුම්රිය සුපුරුදු ලෙස ගමන් ආරම්භ කළේ මහනුවර සිට නාවලපිටිය බලා ගමන් කිරීමේ අරමුණිනි. කෙසේ වෙතත් එයට එදින සිය ගමනාන්තය දක්වා ළඟා වීමට නොහැකි වූයේ ගම්පොළ තැඹිලිගල සහ උලපනේ අතර වර්කාපිටිය දුම්රියපළ ආසන්නයේ දුම්රිය මාර්ග ස්ථාන දෙකකින් නාය ගොස් තිබීම හේතුවෙනි. එහි රියදුරු මාර්ගයට වැටී තිබූ පස්කන්දක් හේතුවෙන් ඉදිරියට ධාවනය කිරීමට නොහැකි බව නාවලපිටිය දුම්රිය පාලක මැදිරියට දැනුම් දීමට කටයුතු කර තිබුණි. ඉන් අනතුරුව නැවත ගම්පොළ දුම්රිය ස්ථානය වෙත දුම්රිය පසුපසට ධාවනය කිරීම සඳහා රියදුරු උත්සාහ කර ඇති අතර එම අවස්ථාවේදී දුම්රිය ගමන්ගත් මාර්ගයේ ගම්පොළ වර්කාපිටිය දුම්රිය උපපොළ ආසන්නයේදී දුම්රිය මාර්ගයේ නායෑම රියදුරුට දර්ශනය වී තිබිණි. එම හේතුවෙන් ඔහු විසින් දුම්රිය උලපනේ සහ වර්කාපිටිය දුම්රිය උපවල අතර ආරක්ෂිත ස්ථානයකට රැගෙන ගොස් නතර කිරීමට රියදුරු සමත් වී තිබේ. එම දුම්රියේ ගමන්ගත් දුම්රිය රියදුරන් සහ කාර්ය මණ්ඩලය යළිත් නාවලපිටිය දුම්රිය ස්ථානය වෙත ගොස් ඇත්තේ අදාළ සිදුවීමෙන් දින 3කට පසුව වීමත් විශේෂත්වයකි. මෙලෙස දුම්රිය ආරක්ෂිතව නවතා ගැනීමට හැකි වූයේ එහි දුම්රිය රියදුරුගේ ස්ථානෝචිත ප්‍රඥාව නිසාවෙන් බව දුම්රිය නවතා ඇති උලපනේ වර්කාපිටිය ගම්වාසීන් පවසති. එමෙන්ම දුම්රිය මාර්ගයට හානිවීම හේතුවෙන් එකම පොදු ප්‍රවාහන ලෙස දුම්රිය භාවිතා කළ තමන්ට දෛනික ගමනාගමනය වෙනුවෙන් මහත් වෙහෙසක් හා මුදලක් දැරීමට සිදුවන බවයි ඔවුන් පවසන්නේ. මෙම හේතුවෙන් හැකි කඩිනමින් මෙම දුම්රිය මාර්ගයේ ප්‍රතිසංස්කරණය කරවීම ආරම්භ කරන ලෙස ප්‍රදේශවාසීන් ඉල්ලා සිටී. මුහුද මැද අන්තරාදායක ඖෂධ වර්ග ජාවාරම් හා නිෂ්පාදන පාලනයට නීති දැඩි වෙයි. මහා මුහුදේදී අන්තරාදායක ඖෂධ වර්ග ජාවාරම් හා නිෂ්පාදන ක්‍රියාමාර්ග පාලනය සඳහා පවතින නීති සංශෝධනය කර නව නීති සහ විධිවිධාන හඳුනා දීමට රජයේ අවධානය යොමු වී තිබේ. ඒ රාජ්‍ය පරිපාලනය යුක්තිය සහ සිවිල් ආරක්ෂණය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නජිත් ඉන්දික මහතාගේ සභාපතිත්වයෙන් පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදී එහිදී විෂ වර්ග අබින් සහ අන්තර්දායක ඖෂධ වර්ග සහ අධිකරණ සංවිධාන පනත් කෙටුම්පත් දෙක පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා වී තිබුණි. දිට්ටුව සුලිකුණාටුවට මුහුණ දීමට බැරිවීම ගැන හොයන්න විශේෂ කාරක සභාවක්. පාර්ලිමේන්තුව ලබන 20 වැනිදා සිට 23 වෙනිදා දක්වා රැස් වෙන බව පාර්ලිමේන්තුවේ වැඩ බලන මහලේකම් චමින්ද කුලරත්න මහතා පවසයි. 20 වැනිදා 20/25/12 දිනදී අංක 2467න් 3 දරන අතිවිශේෂ ගැසට් පත්‍රය මගින් ප්‍රකාශයට පත් කරන ලද 2002 අංක 24 දරන සුබසාධක ප්‍රතිලාභ පනත යටතේ අස්ත්‍රේ සුබසාධක ප්‍රතිලාභ ගෙවීමේ යෝජනා ක්‍රමය විවාදයට ගැනීමට නියමිතයි. ඒ අනුව 21 වෙනිදා දිට්ටුව සුලිකුණාටුවට මුහුණ දීම සඳහා පූර්ව සූදානමක් නොමැතිවීම සම්බන්ධයෙන් පූර්ණ අධ්‍යයනයක් සිදු කර වාර්තා කිරීමටත් ඒ පිළිබඳ සිය යෝජනා සහ නිර්දේශ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් වන විශේෂ කාරක සභාවක් පත් කිරීමේ යෝජනා සම්මත අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීමට නියමිතයි. දක්ෂිණ අධිවේගී මාර්ගයේ පාලටුව පිටවීමේ දොරටුව අභ්‍යසදී සැකකටයුතු මෝටර් රථයක් නවතා පරීක්ෂා කිරීමේදී එම මෝටර් රථයේ පිටුපස කොටසේ තිබී හෙරොයින් කිලෝග්‍රෑම් 5ක් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 6ක් සොයා ගැනීමට දක්ෂිණ අධිවේගී මාර්ගයේ පාලටුව පිටවීමේ දොරටුවේ රාජකාරී කර පොලිස් නිලධාරීන් අත දහවල් සමත් විය. මෙම මෝටර් රථයේ කොට්ටාව පිවිසුමින් දක්ෂිණ අධිවේගී මාර්ගයට පිවිස මාතර පාලටුව පිටවීමේ දොරටුව ආසන්නයෙන් ඉදිරියට ධාවනය කොට නැවත දක්ෂිණ අධිවේගී මාර්ගයේ පිටුපසට රිය ධාවනය කළ පාලටුව පිටවීමේ දොරටුව දක්වා පැමිණ තිබුණි. එම අවස්ථාවේදී මෙම සිද්ධිය නිරීක්ෂණය කළ පිටවීමේ දොරටුවේ රාජකාරී කළ පොලිස් නිලධාරීන් මෝටර් රථය නවතා පරීක්ෂා කිරීමට උත්සාහ කිරීමේදී මෝටර් රථයේ සිටි සැකකරුවන් දෙදෙනෙකු මෝටර් රථයේ පිටවීමේ දොරටුව අභ්‍යසන නවතා පලා ගොස් තිබේ. එම අවස්ථාවේ වහම් ක්‍රියාත්මක වූ පොලිස් නිලධාරීන් පලායන සැකකරුවන් හඹා ගොස් අත්අඩංගුවට ගැනීමට සමත්ව තිබුණි. පසුව සැකසහිත මෝටර් රථය පරීක්ෂා කිරීමේදී මෙම මත්ද්‍රව්‍ය තොගය සොයාගෙන තිබුණි. ඉන්දියාවේ මහජනයාට මරු කැඳවන සරුගල් නූල් සරුංගල් නූලක ගෙල පැටලීම හේතුවෙන් ඉන්දියාවේ කර්නාටක ප්‍රාන්තයේ පුද්ගලයෙකු මිය ගොස් තිබේ. මෙලෙස අවසරවන්ත ලෙස මිය ගොස් ඇත්තේ කර්නාටක ප්‍රාන්තයේ බිඩාර් දිස්ත්‍රික්කයේ ජීවත් වූ සංජු කුමාර් නම් 48 හැවිරිදි පුද්ගලයෙකි. තායිලන්තයේ දුම්රිය අනතුරින් මියගිය පිරිස 28 දක්වා ඉහළට.
තායිලන්තයේ දුම්රියක් මතට දොඹකරයක් කඩා වැටීමෙන් දුම්රිය පිළිපැනීමකට ලක්ව සිදු වූ අනතුරින් මියගිය පිරිස 28 දක්වා ඉහළ ගොස් තිබේ. අනතුරින් තවත් පුද්ගලයන් 64කට අධික පිරිසක් තුවාල ලබා ඇති බවයි විදේශ මාධ්‍ය වාර්තා කළේ. මේ අතර අනතුර සිදුවන අවස්ථාවේදී දුම්රියේ මගින් 195 දෙනෙකුට පමණ සිට ඇති බවයි සඳහන් වන්නේ. 2025 වසරේ චීන ආනයන අපනයන වටිනාකම වාර්තාපත අලුත් කරයි. ගෙවී ගිය වසරේ චීනයේ භාණ්ඩ වෙළඳාම සඳහා වූ අපනයන සහ ආනයන වටිනාකම චීන යුවාන් ට්‍රිලියන 45.47ක් බව වාර්තා වේ. මේ 2024 වසරේ පැවති අගයට වඩා 3.8ක වර්ධනයක් වෙනුම් කිරීමක් බව චීන රේගු පරිපාලනය අද එහි නවතම දත්ත නිකුත් කරමින් නිවේදනය කළේය. එමෙන්ම 2017 වසරේ සිට වසර 9ක් දක්වා අඛණ්ඩව එම වටිනාකමේ වැඩිවීමක් පෙන්නුම් කර තිබීමද සුවිශේෂී කැපිපෙනෙන්නක් බවයි වාර්තා වන්නේ. 2020 ලෝක කුසලානයේ ශ්‍රී ලංකාවේ නිල ජර්සිය එළිදක්වයි. ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ පැවැත්වෙන ලෝක කුසලාන 2020 ලෝක කුසලානට සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායමේ නිල ජර්සිය එළිදැක්වීම කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේදී සිදුවිය. මූස් නිෂ්පාදනය වන මෙම නිල ජර්සිය නිර්මාණය කළ ආයතනය වෙනුවෙන් එහි ප්‍රධාන විධායක කසිම් ඔමහද ජර්සිය නිර්මාණය කළ කණ්ඩායමේ නිශාන්ත පෙරේරාද මූස් ආයතනය වෙනුවෙන් එක්විය. ශ්‍රී ලංකා ක්‍රිකට් වෙනුවෙන් එහි සභාපති ශාම්පි සිල්වා සහ ප්‍රධාන විධායක ඇෂ්ලි සිල්වා එක්ව සිටියහ. රාත්‍රී පුවත් නිමාවට පත්වෙනවා. ඔබට සුබ රාත්‍රියක්. පවුලේ සැමට ගිල්ස් වෙතින් සොසේජස් වර්ග රැසක්. ගිල්ස් සොසේජස් සිනහ සපිරි කටට රසක්.